හරි ඊළඟට අපි රචනා පේපරේ ප්‍රශ්නවලදී දැන් මම අර පේපර් දාපු පිළිවෙලක් තියෙනවා ඔයගලන්ට අර අන්තර්ජාලය පාඩමේ ප්‍රශ්න එහෙම දැම්මේ ඒක කරන්න මේ පේපරේ දැම්මේ දැන් ඒ වගේ එකක් කරාම ඔයාලට ටක් ගාලා අර මොටිවේට් වෙනවා මේ ප්‍රශ්නේ මට කරගන්න පුළුවන් කියලා. දැන් ගොඩාක් වෙලා රචනා පේපරේ පළවෙනි ප්‍රශ්න දිග ඡේදයක් යන්න තියෙනවා. ඔයගොල්ලෝ පාස් පේපර් කරලා දෙන්න නිසා දන්නවා මම පාස් පේපර් ඩිස්කස් කරනකොට ඔයගලන්ට hina වෙලා දිනවා. මේ ප්‍රශ්නේ කියවන්න යනවා විනාඩි කිහිපයක්. ඒක නිසා තමයි පොඩ්ඩක් අර ආව මෝටිවේට් කරගන්න ඕන නිසා සහ පේපරේ ටක් ගාලා කරගන්න පුළුවන්. ඒතර මේ වගේ ප්‍රශ්න කරගත්තා වැඩේ කරගන්න පුළුවන් කියන කොළුවට එනවා. ඒක නිසා තමයි අර මේ පේපර් එක දෙවෙනියට කරන්න කියලා මම දැම්මේ. ඒක තියෙනවා බලන්න P සිට S තෙක් ලේබල් මගින් දැක්වෙන විස්තර පහත දී ඇති පද ලැයිස්තුවේ නිවැරදි පදයක් එක්ක ගලපලා ලේබලය පදේ ආකාර ලියන්න ඕන. මම හැමදාම පේපර් සාකච්ඡා කරද්දී කිව්වා ඔය උපදේශ පිළිපදින්න ඕනේ. ඒතර PQRS ලියලා ඊතලය දාලා අවශ්‍ය පිළිතුර ලියා ගන්න ඕනේ. හරි. අපි ඒකෙදි බලමු දැන් පස්වෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ ඒකේ තියෙනවා මුලින්ම PQRS. ඒතකොට PQRS ලියලා ඊතල හතර දාලා තියාගන්න. දාලා දැන් උත්තර ටික ගලපගමු. අන්තර්ජාලය තුල විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කියනකට භාවිතා කරා. අන්තර්ජාලය තුල විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කරන නියමාවලියක් අපිට හම් වෙනවා. කවුද? FTP file transfer protocol FTP. ඊළඟ HTTP ඒ කියන්නේ HTML එකන හුවමාරුව භාවිතා කොට සේවා යෝජකයින් වෙත වෙබ් පිටු ලබා දේ. එහෙනම් කවුද මේ වෙබ් පිටු ලබා දෙන කෙනා? වෙබ් සේවාදායකය. වෙබ් සේවාදායකය. මොකද මෙයා තමයි වෙබ් පිටු ගබඩා කරලා තියාගෙන සේවාලාභීන්ට වෙබ් පිටු ටික බෙදලා දෙන්නේ. අන්තර්ජාලය තුල පවතින වෙබ් පිටුවක් අනන්‍යව හඳුනා ගැනීම භාවිතා කර වෙබ්සයිට් එකක් අනන්‍යව හඳුනා ගන්නත් භාවිතා කරන්නේ URL එක. දැන් පරිගණකයක් අනන්‍යව හඳුනා ගන්න නම් IP ලිපිනේ භාවිතා කරන්නේ. වෙබ්සයිට් එකක් අනන්‍යව හඳුනා ගන්න නම් URL එක තමයි භාවිතා කරන්නේ. අන්තර්ජාලය තුල පවතින නීති පද්ධතිය. අන්තර්ජාලය තුල තියෙන නීති පද්ධතිය නැත්නම් ජාලයක් තුල පවතින නීති පද්ධතිය අපි කියනවා නියමාවලියක් කියලා. නියමාවලිය අපිට ප්‍රධාන වශයෙන් නියමාවලි පහක් හම් වෙනවා. HTTP ඊළඟට SMTP TCP/IP ICMP ඔය ආදී වශයෙන් අපිට නියමාවලි පහක් හම්බ වෙනවා. අන්න එතකොට නියමාවලියක් කියලා කියන්නේ එහෙනම් ජාලයක් තුල පවතින නීති පද්ධතියට. දැන් ඔයාලට MCQ පේපරේදී හැම නියමාවලිය හම්බ වුණා. ඔන්න දැන් තවත් නියමාවලියක් හම්බ ඒ කියන්නේ නීති පද්ධතිය මොකක්ද කියලා අහන්නේ. ඒතර පද ලැයිස්තුව වලට උත්තර ගොඩක් දීලා තිනා. ඒ අතරින් ඔයාලට පිළිතුරු හතර වෙන්නේ මේ හතර. ඊළඟ නැවත දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 1 සිට 6 තෙක් ඔයාලට අංකණය කරලා තියෙනවා ඒ ප්‍රශ්නට අදාළ කරන ලේබලේ ලියන්න තියෙන උත්තරේ නෙමෙයි. ලේබලේ තමයි ලියන්න තියෙන්නේ. එහෙනම් මුලින්ම ප්‍රශ්නාංක 6 දාගත්තා. 1 2 3 4 5 6 කියලා දාගත්තා. දැන් ඔයාලට දෙන උත්තර ටික ලියාගෙන යන්න විතරයි. එතන මේකෙදි සෙවුම් යන්ත්‍රය කියලා අහනවා. කවුද මේ සෙවුම් යන්ත්‍රය? දැන් අපිට සෙවුම් යන්ත්‍රය කියන අන්තර්ජාලය තුල තියෙන නොදන්න වෙබ් පිටු හොයාගන්න භාවිතා කරන ක්‍රමය තමයි සෙවුම් යන්ත්‍ර සඳහා භාවිතා කරන්නේ. එතකොට Google, Yahoo, MSN, Bing වගේ ඒවා තමයි සෙවුම් යන්ත්‍ර විදිහට අපි සලකන්නේ. එතකොට මේකෙදි අපිට සෙවුම් යන්ත්‍රය වෙන්නේ Google. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ එකට E. Google එක තමයි එන්න ඕනේ. ඊළඟට PWS කියන්නේ platform as a service එකක්. ඒ කියන්නේ වලාකුළු පරිගණක සේවාවක් දීලා තියෙනවා මේකෙදී. ඒතර අපේ දෙවෙනි ප්‍රශ්නේ ආන්නේ සමාජ ජාලයක් ගැන. සමාජ ජාලය වෙන්නේ මේකෙදී අපිට තේනවා Twitter. Twitter වලට එන්න ඕනේ නම් G. එහෙනම් දෙකට එන්න ඕනේ G. ඊළඟට තුන්වෙනි එකේ තමයි වලාකුළු පරිගණක සේවාව අහලා තියෙන්නේ. වලාකුළු පරිගණක සේවාව මේකේ තියෙන platform as service PWS එහෙනම් තුනට එන්න ඕනේ B. අංක 4 තියෙනවා නියමාවලියක්. නියමාවලියක් වෙන්නේ මේකෙදී අපිට බලන්න පද ලැයිස්තුවේ බලාගෙන ආවොත් ICMP කියන නියමාවලිය හම්බ වෙනවා. ICMP කියන දෝෂ ඇති අවස්ථාවල පණිවිඩ දැක්වීම හා පණිවිඩ පාලනය කියන නියමාවලිය. එහෙනම් H අංක 4ට එනෝනේ H. අංක 5 පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කරයි. විද්‍යුත් තැපැල් ලිපින එක පරිශීලක නාමය හා වසම් නාමය වෙන් කරන අපේ ඇට් සලකුණ භාවිතා කරනවා. එහෙනම් මේකෙදි ඇට් සලකුණ අපිට හම් වෙන්නේ C ලේබලයේදී. අවසානයේ තියෙනවා පරිගණකයක් අනන්‍යව හඳුනගනි. අන්තර්ජාලය තුල තියෙන පරිගණකයක් අනන්‍යව හඳුනගන්න IP ලිපිනේ භාවිතා කරන එහෙනම් A. හරි නෙන්න උතන දෙවෙනි කොටසේ ඔන්න ඔය ටික තමයි අපේ පිළිතුරු වශයෙන් එන්න ඕනේ. දැන් ඔයා දන්නවා අන්තර්ජාලය පාඩමේ ප්‍රශ්නෙත් එක්ක ඊළඟට හම්බ වෙන්නේ අපිට HTML ප්‍රශ්නේ. ඒතර ඔයාලට HTML වෙබ්සයිට් එකක් දීලා තිනවා. AI ටෙක්නොලොජි එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන දීලා තියෙන වෙබ්සයිට් එක. ඒතර අපි බලමු මේකේ එක් එක් උත්තර ටික මොනවද එන්නේ කියන එක.
හරි ඒකේ තියෙනවා HTML එකේ ඔයාලට හිස්තැන් 10ක් දීලා තුන්වෙනි කොටස විදියට. ඒතර මුලින්ම ඔයා ප්‍රශ්නාංක ටික ලියාගත්තා නම් 1 2 3 4 5 6 ඔය ආදී වශයෙන් 10 වෙනකන් ඊට පස්සේ උත්තර ටික හොයාගන්න දෙයි. මතක තියාගන්න අර ඊතලේ දාලා පිළිතුරු ලියන්න මතක තියාගන්න. මොකද ඒවට සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඔන්න මුලින්ම HTML තියෙනවා ටයිටල් එක දීලා තියෙන්නේ. ටයිටල් එකට කලින් එන වචනයක් තියෙනවා head එක. එහෙනම් අංක එකට head එන්න ඕනේ. ඒතර මේ HTML ප්‍රශ්න කරලා දැන් ඔයාලට HTML කේත දකින්නකොටම ටක් ගාලා උත්තර ටික මතක් වෙන්න ඕනේ. ඊළඟට බොඩි එක දීලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන මාතෘකාව තියෙන. ඒතර H1 ඒගොල්ලෝ දීලා. ඒතර මේ මාතෘකාව වෙබ්සයිට් එක කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඔයාලට පේනවා ඇති. මාතෘකාව තියෙන වෙබ්සයිට් එකේ මැද. එහෙනම් අංක 2ට එන්න ඕනේ center කියන එක. center. ඊළඟ අංක 3 බලන්න පින්තූරේ කෝඩ් එක දීලා තියෙනවා. එහෙනම් පින්තූරේ SRC තියෙනවා නම් අනිවාර්යෙන් අංක 3ට එන්න ඕනේ IMG SRC තමයි එන්නේ. ඊළඟ ඒකෙම ඉමේජ් කෝඩ් එකේ තව හිස් තැනක් වලට දීලා තියෙනවා අංක 4 විදියට. ඒකේ දීලා තියෙනවා AI ෆොටෝ කියලා. ඒතර IMG SRC එක්ක ඊළඟට එන කෝඩ් එක තමයි ALT පින්තූරේ වෙබ් පිටුවේ නොපෙන්නන අවස්ථාවකෙහි අඩංගු දෑ දැක්වීමට ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එක නැත්නම් ALT පාවිච්චි කරනවා. ඊළඟට අංක 5 type of AI technology කියලා කියන්නේ බලන්න මේ වෙබ් පිටුවේදී ඒක මාතෘකාවක්. අකුරු තදපාඩ වුණු මාතෘකාවක්. එහෙනම් පද ලැයිස්තුව අපිට ගන්න පුළුවන් H2 තමයි එන්නේ. ඊළඟට ඔයාට අංක 6 බලන්න අංක 6 දී මේ තියෙන්නේ මොන ලිස්ට් එකක්ද? ඩොට් ලිස්ට් එකක්. එහෙනම් ඩොට් ලිස්ට් එකක් ගන්න නම් අන්ෝඩ් ලිස්ට් එකක්. එහෙනම් UL. ඊළඟට ඔහොම ආවහම ඔයාට බෝඩර් කියන වචනේ හම්බ වෙනවා. දැන් ඔයගොල්ලන්ට මතකද බෝඩර් කියන වචනේට කලින් අනිවාර්යෙන් වෙන්න ඕනේ කවුද? බෝඩර් දාන්නේ කාටද අපි? ටේබල් එකට බෝඩර්ස් දාන්නේ. නා අංක 7 ටේබල්. ඊළඟට අංක 8 දැන් ඔය ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් ඔය ඔක්කොම වගුවේ ඇතුළේනේ යන්නේ. රෝ එකෙන් රෝ එක තමයි යන්නේ. ඒතර මේ අංක 8 කියන්නේ පළවෙනි වගුවේ රෝ එක. එහෙනම් TR ටේබල් රෝ. ඊළඟට ඔය ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් වගේ වගුවේ මාතෘකා. එහෙනම් එන්න ඕනේ අංක 9ට TH. ඊළඟට අංක 10 මේ ලින්ක් එකක්. එහෙනම් HREF තමයි එන්න ඕනේ. ඔන්න එතකොට බලන්න ඔයාගේ මෙතනදී HTML ප්‍රශ්න සම්පූර්ණයෙන් මොන සාකච්ඡා කරා අන්තර්ජාලය පාඩමේ සම්පූර්ණ කොටස් ටික සාකච්ඡා කරා. හරි ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට එමු.